යුරේනිගේ ප්‍රථම ප්‍රේමය. ප්‍රථම ප්‍රේමය හරි බොර වචන දාලා දෙන මට නිකන් බරට ඒ ලෙවල් වලට මාසෙකට කලින් කිව්වා. නෑ. ප්‍රථම ප්‍රේමයට. මිනිහා තාම ජීවිතුන් අතරද? ඔව් මොකද ඒක පොළු වලින් කුටි කාලා තියෙනවා. පොළු වලින් කුටි කාලා තියෙනවා. ප්‍රථම ප්‍රේමය. ඔයාගෙන් එයා කාලා තියෙනවා. එතකොට නියපොතු පාරවල් ඔක්කොම ඇගේ තිබිලා තියෙනවා. ආන්ටි බලන් ඉන්නවා නම් ආන්ටි හැමදාම ආනවලු ඔය මේ ගෑනු ළමයා යකින්නේද? ඇයි ගහන්නේ? ප්‍රථම ප්‍රේමය හරි සුන්දරයි. වටේ ගිහිල්ලා හුවෙලා. ඉතින් ඇත්තටම ඒ වුණාට අවුරුදු 3ක් ඒක කිව්වම ඒක නියමයිලු මනෝජ්. එහෙමනම් ඔයාට ගහන්න ඕනේ තප්පරයක් ගන්න. මේ අවුරුදු 3ක් ඒ වුණාට හරි සුන්දර ආදරයක් ඉතින්. ගෙවල් වලිනුත් දැනන් හිටියා. කළු කොල්ලෙක්ද? ඔව් කළු කොල්ලෙක්. ඔව් බාස්කට්බෝල් ප්ලේයර් කෙනෙක්. රාජකීය විදුහලේ. අපෝ ඉස්කෝලේත් කිව්වා. ඉතින් ඔක්කොම දන්නවා ඒක. අරයත් එහෙ තමයි ඉස්කෝලේ. රාජකීය විදුහලේ. ඉතින් හරි සුන්දරයි ඒ කාලේ යා මට බර්ත්ඩේ. ඔයා හරි සුන්දරයිලු අර පොල්ලෙක් කනකොට කොච්චර. නෑ ඉතින් අදටත් ඉතින් එයා දැන් බැන්දලා පියෙක්, එක් දරු පියෙක්, වයිෆ් නැහැ. ළමයා ඉන්නවා. ඉතින් ඉඳලා හිටලා මෙසේජ් කරනවා දැන් යුරෝප් වල ඉන්නේ. ඉඳලා හිටලා මෙසේජ් කරනවා. කොහොමද කියලා අහනවා. ඉතින් එහෙම කන්ටැක්ට් එකේ